ආයිබෝවන් යාළුවනේ අද අපි අම්මාගේ රස කුස්සිය YouTube නාලිකාව තුලින් ඔබ හමුවන්නේ කවුරුත් හැම දෙනාම අතර ජනප්‍රිය දෙල් කිරට හදන දෙල් ව්‍යංජනය. ඉතින් අපි මේ පොල් කිරි මිශ්‍ර කරලා හදන්නේ දෙල් අල්ලනවා නම් කිට්ටුව පහතින් තියෙන්න ඕන පොල් තෙල් බෝතලයක් යාළුවනේ. මොකද පොඩ්ඩක් නැත්තම් මේ පිට මතු පිට දෙල් ගෙඩිය යාළුවනේ මේ පිට මතු පිට පොඩ්ඩක් නැත්තම් අල්ලපු ගමන් මේ කිරි තමයි අපේ අතේ ගෑවෙන්නේ. ඒ නිසා ඒ දේ වළක්වන්න අපි මේ ළඟින් තියාගන්න ඕනේ පොල් තෙල් බෝතලයක් තමයි. පොල් තෙල් පොඩි ප්‍රමාණයක් රෙදි කෑල්ලක දවටලා අපි ළඟින් තියාගන්න තමයි දෙල් වලට අත ගන්න ඕනේ. දෙල් වැඩේට සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට යාළුවනේ මේ හොඳටම පැහිච්ච දෙල් මේ ඉරි ඈත් වෙලා තියෙන්නේ. මේ ඩොට් තියෙන ඉරි ඈත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ හොඳටම පැහිච්ච දෙල්. ඉතින් කිරට හදන ව්‍යංජනේ හරිම රසයි. මොකද මේ හොඳට පැහිච්ච දෙල් නිසා ඉක්මනට තැම්බෙනවා. හොඳට පිටි ගතිය තියෙනවා, හොඳට තැම්බෙනවා. ඒ නිසාවෙන් අපි හොඳ පැහිච්ච දෙල් ගෙඩි කීපයක් තෝරගෙන තියෙන්නේ. අපි එක ගෙඩියක් තෝරගෙන දැන් දෙල් ව්‍යංජනයට කපන්න සූදානම් කරගමු යාළුවනේ. අපේ යාළුවෝ හැමදෙනාම පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඕනේ. දෙල් කල් තබා ගන්නවා නම් මෙන්න මේ ආකාරයට වතුර භාජනයක ගිල්වලා තියාගන්නවා නම් අපිට දෙල් ටික තියාගන්න පුළුවන්. ඔය ආකාරයට දෙල් ටික මේ දවස් 4ක් 5ක් අපි කරදරයක් නැතුව ගෙදර තියාගෙන අපේ ආහාරයට එකතු කරගන්න පුළුවන් අවශ්‍ය විදිහට බරින් වර. මේ විදිහට යාළුවනේ මේ දෙල් කපන මේ හදන ව්‍යංජනයේට අපි මේ කපන අතරතුර කහට පිපෙන්න පුළුවන්. ඒ නිසා ඒකට වතුර භාජනයට කහ පොඩ්ඩක් මිශ්‍ර කරලා වතුර භාජනය අපි ළඟ තියාගන්නවා. එතකොට අපිට කහට පිපෙන ගතිය අඩුයි. මේ දෙල් අපේ මේ ආකාරයට කපලා දැම්මයින් පස්සේ යාළුවනේ මෙන්න මේ බව හොඳටම ඔළුවේ තියාගන්න ඕන අපි හැමදෙනාම. මෙන්න මේ දෙල් කෑල්ල මේ පැත්තකින් පල්ලමානිකම් හැදීගෙන එනවා. මේ නිල් පාට සහිත මේ පල්ලමානිකම් හැදීගෙන එන. ඒ නිසා අපි දෙල් කපද්දි හොඳ පියවි සිහියෙන් දෙල් කපන්න ඕනේ. මොකද ඒකට හේතුව මේ පල්ලමානිකම් ගතිය අපේ ආහාරයට එකතු වුණොත් ඒක අපේ ආහාරයට නුසුදුසු ආහාරයක් වෙනවා. ඒ නිසා ඕනම පැහිච්ච දෙල් ගෙඩියක ඕනම කඩෙන් ගෙනාපු ඕනම නැත්තම් ගහෙන් කඩාගනිපු ඕනම දෙල් ගෙඩියක මේ ආකාරයට පල්ලමානිකම් ගතිය හැදෙන ගතියක් තියෙනවා. ඒ නිසා ඒක තේරුම් අරගෙන අපේ ගෘහණිය දෙල් කපද්දී ඒක ඒ ආකාරයට කරන්න ඕනේ කියන එක මතක් කරන්න කැමතියි අම්මාගේ රස කුස්සිය YouTube නාලිකාව තුලින්. දැන් යාළුවනේ ඔය ආකාරයට අපි කපාගත්ත දෙල් ගෙඩිය අපි මේ ආකාරයට තම්බ ගන්න ඕන. තම්බගෙන මේ තමයි ඊතුරු වැඩපිළිවෙල අපිට කරන්න වෙන්නේ. හරියට මේක හොඳට බෙරි වෙන්න තම්බ ගන්න ඕනේ. මෙතන තියෙන්නේ කහ මිශ්‍ර වතුර සහ කපාගත්තපු දෙල් ටික. දැන් අපි ගින්දර දාමු යාළුවනේ. ඔය ආකාරයට ටිකක් ගින්දර වැඩිපුර දාමු. රස්නෙට තැම්බෙන්න ඉක්මනට තම්බ ගන්න අවශ්‍ය නිසා අනිත් පොඩි කෑලි අපි කපලා තියෙන්නේ. ඒක ගහට තම්බ ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් මේක වහන්න ඕනේ. යාළුවනේ අපි බලමු මේ තැම්බිලාද කියලා. දෙල් එක පැය භාගයක් විතර ගත වුණා තැම්බිලා හොඳටම. මේ හොඳටම තැම්බිලා. දැන් අපි කිරි දාලා 3-5 දාලා ව්‍යංජනේ ඊටු ටික පිළියෙල කරමු යාළුවනේ. යාළුවනේ අපි ඉස්සෙල්ලා පොල් කිරි එකතු කරලා ඉඳිමු. මිට කිරි දිය කිරි දෙකම එකට එකතු කරලා තියෙන පොල් කිරි ටික අපි මිශ්‍ර කරමු. වෙන්දේට පොල් කිරි ටික අපි එකතු කරගෙන ඊට පස්සේ පහේ දාන්න. මුලින්ම අපි දාමු යාළුවනේ මේ අපි ලෝණු ටික එකතු කරමු. ලෝණු ටික සිහින්ම කපාගත්ත බී ලෝණු ටික. ඊට පස්සේ රතු මිරිස් අපි අද පාවිච්චි කරන්නේ අමු මිරිස් වෙනුවට රතු මිරිස්. රතු chili red chilies කියලා තමයි හඳුන්වන්නේ. මේක අමු මිරිස් වගේම සැරයි. ඒ වගේම මිරිස් මේක. ඊට පස්සේ යාළුවනේ අපි දාමු රම්ප කරපිංච දෙක මේකට එකතු කරමු. රම්ප ටික කරපිංච ඔය විදිහට එකතු කරමු. ඊට පස්සේ යාළුවනේ අපි දාමු සුදු ලෝණු ටික. කපාගත්ත සිහින්ව කපාගත්ත සුදු ලෝණු ටික. ඔය විදිහට යාළුවනේ අපි ගින්දරක් දැන් පොඩ්ඩක් වැඩි කරමු. දැන් මේ ටික තම්බගෙන මේ ටික රස හදාගෙන බාන්න තමයි තියෙන්නේ.
වර්ග ටික එකතු කරමු. අපි මෙතෙන්දි පැහැදිලිව මතක තියාගන්න ඕන දේ තමයි රතු කුඩුත්, රතු මිරිස් කුඩුත්, බැදපු 3-5 කුඩුත්, ගම් මිරිස් කුඩුත් මොකුත් එකතු කරන්නේ නැහැ. මොකද සැරගතිය ඇති කරන්න අපි අවු මිරිස් ඇති වෙන්න ප්‍රමාණයක් දැම්මා. ඒ නිසා හොඳ රසයට සැරට තියෙනවා. කළු කුඩු වර්ග, දුරු කුඩු වර්ග, එහෙම නැත්නම් රතු මිරිස් කුඩු වර්ග මොකුත් දාන්නේ නැහැ. මොකද හේතුව දැම්මොත් වෑංජනේ කළු වුණොත් ලස්සන කහ පාට ගතිය නැති වෙනවා. කන්න ආස නැතිකමක් ඇති වෙනවා. අප්‍රසන්නකමක් ඇති වෙනවා. මේ අබ කුඩු යාළුවනේ, අබ කුඩු පොඩි ප්‍රමාණයක් දාමු. අප ඇටත් පොඩ්ඩක් දාන්න බලාපොරොත්තු වෙනවා. මේ අබ කුඩු පොඩි ප්‍රමාණයක් දානවා. ඊට පස්සේ අමුතු උණ පහ කුඩු පොඩ්ඩක් වැඩිපුර අපි එකතු කරනවා. උණ පහ රසය අවශ්‍ය නිසා අමුතු උණ පහ කුඩු ඔය විදිහට එකතු කරනවා. ඊට පස්සේ කුරුඳු කුඩුත් අපි එකතු කරනවා මේ විදිහට. කුරුඳු කුඩු අපි ළඟ තියෙන්නේ. අම්මගේ රස කුස්සිය හැමදාම අපි පාවිච්චි කරන්නේ අපි විසින් හදාගත්ත 3-5 වර්ග සහ ඔක්කොම කුඩු වර්ග තමයි. ඊට පස්සේ අබ ඇටත් පොඩි ප්‍රමාණයක් අපි මිශ්‍ර කරනවා. අබ කුඩු දැම්ම මේකෙම පොඩි ලස්සනක් එනවා. නිකන් වෑංජනේ හැදුනායින් පස්සේ ඉතින් අපි තෙල් මුකුත් මිශ්‍ර කරන්නේ නැහැ. තෙල් දැම්මයි කියන හැඟීමකුත් එක්ක පොඩි මේ ලස්සනකුත් එනවා. පොඩි පොඩි ඇටත් එක්ක කහ පාටයි. ආහාරයේ මේ විදිහට අබෑට. ඊට පස්සේ යාළුවනේ කහ කුඩුත් තා පොඩි ප්‍රමාණයක් අපි එකතු කරනවා. මොකද වෑංජනේ ටිකක් හොඳ ලස්සනට ප්‍රණීතවත් වෙන විදිහට අපිට ආහාරයට සුදුසු වන ආකාරයට සකසා ගන්න කහ කුඩුත් පොඩි ප්‍රමාණයක් අපි අපහුත්. ඔය විදිහට තමයි යාළුවනේ අපි ඔක්කොම මේ එකතු කරන්න බලාපොරොත්තු වෙච්ච 3-5 වර්ග. දැන් අපි මේක පොඩ්ඩක් කවලම් කරනවා. අම්මගේ රස කුස්සිය අපි පාවිච්චි කරන්නේ අපි හදාගත්ත ලුණු කුඩු තමයි. අපි ලුණු ඇට ගෙනල්ලා ඒවා ගලේ කුඩු කරලා නැත්නම් වංගෙඩි කුඩු කරපුවත් ලුණු කුඩු තමයි අපි පාවිච්චි කරන්නේ. දැන් ලුණු යම් ප්‍රමාණයක් අපේ හිතේ ප්‍රමාණයට ඇතේ කියන හිතන ප්‍රමාණයට වැටුණා. අපි බලමු ඊට පස්සේ යාළුවනේ දෙල් කරිය දෙල් වෑංජනය මේ ආකාරයට හොඳට නටනවා. ඒ කියන්නේ හොඳට කිරි පැහිලා තියෙන්නේ. පොල් කිරි වලින් විතරයි අපි හැදුවේ. මොකද අපේ ජනතාව අතර අපේ මුතුන් මිත්තන් ගිනලා පැවතගෙන එන කතිකාවතක් තියෙනවා. මොකද දෙල් අසාමාන්‍ය විදිහට මිනිසුන්ට උෂ්ණයි කියලා. ඒ උෂ්ණ තත්ත්වය වළක්වන්න තමයි අපි විශේෂයෙන්ම පොල් කිරි වලින් මේ ආහාරය නිෂ්පාදනය කරන්නේ. දෙල් තැඹුවත් සාමාන්‍ය ගෙදර උදේ ආහාරයට දෙල් තම්බලා තිබුණත් අපි කරන්නේ දෙල් එක පොල් ආහාරයට ගන්න එක තමයි. ඒ විස අඩු කරන්න, සැර අඩු කරන්න, එහෙම නැත්නම් උෂ්ණාධික කෑමක් කියලා හිතලා ඒ උෂ්ණ තත්ත්වය මගහරින විදිහට අපි පොල් එකතු කරගෙන කනවා කෑමට. ඉතින් ඒ වගේ තමයි දෙල් වලට අපි කරන්නේ. මේක හොඳට කිරි දාලා හදපු නිසා තවදුරටත් අපි ඉතින් මේකේ උෂ්ණය නැත්නම් සැර මැකෙන්න අපි එකට එකතු කරනවා. මේ විදිහට සිහින්ව ලියා ගනිපු මේ නිවිති කොළ ටිකක්. ආහාරය ලස්සනකුත් තියෙනවා, පාට වෙනසකුත් තියෙනවා. ඉතින් කයමට බොහොම ප්‍රණීත බවකුත් තියෙනවා. වැඩිපුර තැම්බෙන්නේ නැහැ. අපි මේ රස්නේ අයින් කරලා ඒ කියන්නේ ලිපණි වල තියෙන්නේ ඕෆ් කරලා. ඉතින් යාළුවනේ අද අපි මේ අම්මාගේ රස කුස්සිය YouTube නාලිකාව තුළින් හැමදෙනාම ආස කරන හැමදෙනාම ප්‍රිය උපදවන කෑමක් තමයි දෙල් කරිය තමයි පිළියෙල කරේ. අපේ channel එක අපේ වීඩියෝ එක මුල සිට අවසන් අනතුරු හැමදෙනාම බලන්න. subscribe නොකරපු අය subscribe කරන්න. bell icon එක click කරන්න. හැමදාම අපේ වීඩියෝ එක රැඳී සිටින්න. අම්මාගේ රස කුස්සිය YouTube නාලිකාව තුළින් තවත් මේ වගේ හරබර වැදගත් තවත් වීඩියෝ එකකින් ළඟදීම හමු වෙමු. ඔබ හැම දිනකට සුබ දවසක් වේවා.